අපි කුලක ඉස්සලාම කුලක අංකන. කුලකයක් කියන්නේ මොකද්ද? යම් කිසි මොකතරේ සමූහයක් ගත්තොත් එහෙම දැන් ස්කෝල් එක වගේ ඉස්කෝලේක සිසුන් කුලකය. ඊට පස්සේ ගත්තොත් එහෙම පාරේ යන පාර ගියොත් එහෙම බස් යනවා, වෑන් යනවා. ඒ වගේ බස් කුලකය. බස් කුලකය. දැන් මේකේ කුලකයක් ගත්තොත් එහෙම මම ගන්නවා කුලකයක් A කියලා. A කුලකය කියලා කියන්නේ 1ත් 10ත් අතර 3යි ගුණාකාර කුලකය. තුනේ ගුණාකාර කුලකය. එතකොට මට මේක වචනෙන් විස්තර කරන්නත් පුළුවන්. කුලක අංකණයක් ගත්තොත් වචනෙන් විස්තර කිරීම. අනිත් එක තමයි අවයව නයිස්තුගත කිරීම. අනිත් එක තමයි වෙන් රූප සටහන. වචනෙන් විස්තර කරොත් මෙහෙම. A 1ත් මේක ආරෙන් 10ත් අතර තුනේ ගුණාකාර අවයව නයිස්තුගත කිරීම. එතකොට 1 10 අතර 3 ගුණාකාර 3 6 9 වෙන් රූප සටහනකින් එහෙම රවුමක් අඳලා 3 6 9 ඔක තමයි වෙන් රූප සටහන. මේ අවයව නාස්තුගත කිරීම අවයව විස්තර කරනවා මේ අවයව වෙන් රූප සටහනකින්. කුලකයක් ජනන ස්වරූපයෙන් ලියනවා. මේ කලින් ගත්ත එක්සැම්පල් එකම ගමු. 1ත් 10ත් අතර 3 ගුණාකාර කුලකය. කුලකය. මේක ජනන ස්වරූපයෙන් ලියන්නේ කියන්නේ. ජනන ස්වරූපයෙන් ලියනකොට x කියන එක කියලා අර්ථ දක්වනවා. මොකද x කියලා කියන්නේ? 1ත් 10ත් අතර 3 ගුණාකාර. හා x කියන එක කියලා ආය අර්ථ දක්වනවා. 1ත් 10ත් අතර ඔන්න ඔය ආකාරය. මේ ජනන ස්වරූපය. ආයි තව එකක් ගත්තොත් එහෙම 1ත් 10ත් අතර 1ත් 10ත් අතර 6 ගුණාකාර. 1ත් 10ත් අතර 6 ගුණාකාර එකයිනේ තියෙන්නේ. එතකොට ඒක ලියන්න පුළුවන් a x කියන එක කියන අර්ථ දක්වනවා 1ත් 10ත් අතර 6 ගුණාකාර. හා 1 x 10. මෙන්න මේ ආකාරයෙන් තමයි ජනන ස්වරූපයෙන් කුලකයක් ලියන්නේ. ඊළඟට කුලකවල තියෙන වෙන් රූප සටහන. දැන් සාමාන්‍යයෙන් කුලකයක මුළු කුලකය සාරවත්ත කුලකය සාමාන්‍යයෙන් ඍජුකෝණාශ්‍රාවකින් තමයි දක්වන්නේ. මේ ආකාරයෙන්. ඍජුකෝණ. ඒක සලකුණ තමයි මෙන්න මේ ආකාරය. ඔන්න ඔහොම. සාරවත්ත කුලකය. සාරවත්ත කුලකය කියන්නේ මුළු කුලකය. ඊපස්සේ ඒකේ උපකුලකයක්. මේ සම්පූර්ණ කුලකයෙන් උපකුලකයක් ලියනකොට මෙන්න මේවයි. උපකුලකය. ඒක ඇතුලේ උපකුලකය. උපකුලකය කියන්නේ A කියන A. මේ සාරවත්ත කුලකය මුළු කුලකය. මෙන්න මේ කොටසට තමයි A අයිති වෙන්නේ. මේ කොටසට තමයි A අයිති වෙන්නේ. එතකොට මේ කොටසට A අයිති වෙන්නේ නැහැ. මේ වටේ A කොටසට A අයිති වෙන A කොටසට කියනවා A dash කියලා. A dash. මේක තමයි සම්පූර්ණ දැන් මුළු කුලකය ඍජුකෝණාශ්‍රයකින් තමයි දක්වන්නේ අපි වෙන් රූප සටහන් අඳිනකොට මුළු කුලකය සාරවත්ත කුලකය ඒකේ උපකුලකයක් තමයි A. ඒකේ ඇතුලේ කුලකයක්. ඊට නෙමෙයි ඒක ඇතුලේ කුලකයක් A. ඒට අයිති නැති ප්‍රදේශ තමයි A dash කියලා කියනවා. A කොටසට අයිති නැති ප්‍රදේශය. A සහ B කුලක දෙක. A හා B කුලක දෙක. කුලක දෙකක් ගන්නවා. හරිද? A සහ B. A මෙන්න මේ ආකාරය. එක කොටසක් තමයි මෙන්න මේ ආකාරයෙන්. දැන් මේ සාරවත්ත කුලකයනේ. මේ A කුලකය. මේ B කුලකය. මේ A කුලකයට B කුලකයටයි පොදු අවයව නැහැ. දෙන්නටම සමාන වෙන අවයව නැහැ. එහෙම කියන්නේ මෙන්න මේ ආකාරයෙන්. A ඡේදනය B සමානයි මේ ආකාරය. මොකද මේ දෙන්නටම අවයව පොදු අවයව නැහැ. අනිත් එක කොටස තමයි මේ ආකාරය. මෙහෙමත් ගන්නකො. මෙන්න මෙහෙම ගන්න. මෙන්න මේ දෙන්නටම පොදු මෙන්න මේකනේ. ඒ දෙන්නටම අවයව නැහැ. A මෙයා B ගන්නවා. මේ දෙන්නටම පොදු අවයව නැත්තම් දැන් හරනම් කියනවා පොදු අවයව දෙන්න මෙතනටනේ.
ඒ දෙන්නට මොකක් කරන්නේ තියෙන්නේ මේ විතරයි. ඒතර ඒකත් ලියන්න පුළුවන් A ඡේදනය B සමානයි මෙන්න මේ ආකාරයි. මෙහෙම ලියුවොත් පොදු අවයව නැත්තම් යන්නේ මෙන්න මෙහෙම. ආයි කුරකයක් අංකණය කරනකොට මේකත් මතක තියාගන්න. මම මේ කරනවා මෙහෙම එක. මේ ආකාරය. මෙයා A මෙයා B මෙයා සාරත්ව කුරකය. මේ පිට තමයි මේක ලියනකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා. A ඡේදනය B මේකේ අදහස මෙන්න මේ කොටසේ අදහස තමයි මේ දෙන්නටම පොදු. දෙන්නටම පොදු එක්කෙනා. පොදු එක්කෙනා තමයි මේ A ඡේදනය B. හරිද? තව එකක් තියෙනවා A මේලය B. මේන් අදහසන්නේ Aටයි Bටයි ඔක්කොටම අයිති ප්‍රදේශය. Aටයි Bටයි ඔක්කොටම අයිති ප්‍රදේශය. එතකොට Aටයි Bටයි අයිති නැති ප්‍රදේශ තමයි මේ වටේ තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම ගානක් තියෙනවා. මේ තමයි සාරත්ව ගුණකේ සම්පූර්ණ ගුණකය. ඒකේ A කොටසට අයිති ප්‍රදේශයක් තියෙනවා. B කොටසට අයිති ප්‍රදේශයක් තියෙනවා. මේ එයාලා කියනවා A dash A කොටසට අයිති නෑ. දැන් මේ A කියන කොටසට අයිති ටික තමයි මේ තියෙන්නේ. මේ රවුන්ඩ්. A කොටසට තියෙන ටික විතරයි. හැබැයි මෙන්න මේ කොටස අයිතිත් නෑ. මේ එළිය ටික අයිතිත් නෑ. ඒ ටික ලියන්න එතකොට 3 5 7 1 9 ඒ A කොටසට අයිති නැති A dash කියලා කියන්නේ A කොටසට අයිති නැහැ. වක්කරේ එක dash කියලා කියන්නේ A කොටසට අයිති නැති ඒ ටික නැති ටික. එතකොට A ඡේදනයේ B ඡේදනය කියලා කියන්නේ පොදු දෙන්නටම පොදු එක්කෙනා. Aටත් පොදුයි Bටත් පොදුයි. මේ මැද ඉන්නේ දෙක. ඊපස්සේ A මේලය B කියලා කියන්නේ Aටයි B ගේ ඔක්කොම 1.9 හැර 2 3 4 5 6 7 8 දැන් කියනවා A මේලය B dash දැන් මේ කලින් ගත්ත A මේලය මේ A මේලය කලින් ගත්තා A මේලය තමයි මේ තියෙන්නේ මේ කොටස් ටික හැර ඉතුරු ටික A මේලය B මේ කොටස් ටික හැර dash කියලා කියන්නේ ඒකනේ දැන් මේ A dash කියලා කියන්නේ A කොටසට අයිති නැති ටික තමයි මේ ලියන්නේ A dash B dash කියලා කියන්නේ B dash මෙන්න B නේ Bට අයිති නැති ටික මෙන්න මේ ටිකයි මේ එළිය ටිකයි 4 8 6 10 1 9 ඔය B dash මේ A කොටසටයි B කොටසටයි ඔක්කොටම දෙන්නටම අයිති ප්‍රදේශය තමයි මේලෙන් සඳහන් වෙන්නේ. මේලෙන්. එතකොට මේ ඔක්කොම ලියන්න ඕන. A කොටසේ B කොටසේ. හැබැයි 1.9යි A කොටස ඇතුළේ නෙමෙයි තියෙන්නේ. හැබැයි මෙතන තියෙනවා A කොටසටයි B කොටසටයි ඔක්කොම අයිති ටික නෙමෙයි අනිත් ටික 1.9 විතරයි. ඊට ඡේදනය මේ ඡේදනය දෙක. A කොටසටයි B කොටසටයි අයිති ටික තමයි A ඡේදනය B කියලා කියන්නේ. ඩෑෂ් කියලා කියන්නේ A ටික ගන්න එපා කියලා කියන්නේ. එතකොට දෙක හැර අනිත් ඔක්කොම 1 3 4 5 6 7 8 9 හරිද? මෙන්න මේ වගේ ටිකක් තියෙනවා. මේ ටික වෙන් රූප සටහනක අඳින්න පාට කරන්න කියලා කියනවා. පාට කරන විදිය කියලා දෙන්න යන්නේ. දැන් මම ගන්නවා මේ ආකාරය. මෙන්න මේ වගේ රවුන්ඩ් එකක්. A සහ B. මේ සාරත්ව ගුණකය. අනිවාර්යෙන් මේක ගැන ලකුණු කරන්න. මේ A කොටස, මේ B කොටස. හරිද? දැන් එයා කියන්නේ මේ ඉස්සෙල්ලාම A කොටසටයි B කොටසට අයිති ප්‍රදේශය තමයි පාට කරන්න ඕනේ. දැන් පාට කරන විදිය ආයෙත් කෙලින්ම ඕන පුළුවන්. මෙන්න මේ කොටස තමයි එන්නේ. හැබැයි ඔයාලට තේරෙන විදියට තමයි මේ උගන්වන්නේ. එතකොට A කොටස නම් පාට කරනවා. ඉස්සෙල්ලාම A කොටස ඡේදනය කියලා කියන්නේ පොදු. A කොටස මේ A කොටස පාට කරනවා. හරිද? B කොටසත් පාට කරනවා. ඊළඟට B කොටස. හරිනේ? ඡේදනය කියලා කියන්නේ ඒ දෙන්නටම පොදු එක්කෙනා. දැන් මේකේ කළු පාටින් මේ ටිකත් පාට වෙලා. රතු පාටින් මේ ටිකත් පාට වෙලා පොදු කොටස මේ ටිකනේ. දැන් මේ ටික රතු පාටින් පාට වෙලා නැහැ.
මේ ටික විතර රතු පාටින් පාට වෙලා තියෙනවා. එතකොට පොදු කොටස තමයි මෙහෙම ගත්තොත් එහෙම මෙයා A මෙයා B මෙන්න මේ කොටස විතරයි. එතකොට A ඡේදනය B මේ කොටස විතරයි. අනිත් එක A මේලය B. මම ඒකත් ගන්නවා. A මේලය B නම් කෙලින්ම දන්නවා මේ A කොටස මේ B කොටස මේ A කොටස සම්පූර්ණයෙන් පාට කරනවා. B කොටසත් පාට කරනවා. හැබැයි මේක මේලේ A මේලේ B කියලා කියන්නේ මේ සම්පූර්ණ එකම. මේක A මේලය B. මේක A මේලය B සම්පූර්ණ කොටසම ඕනේ. ඡේදනයේදී තමයි අර මේ කොටස මම ගත්තේ කියලා දුන්නා. ඊළඟ තමයි A ඡේද A මේලය B dash. අපි ගත්තා මේ කොටසනේ. A මේලය B. ඒ කියන්නේ මේ කොටස තමයි මේ තියෙන්නේ නේ. එයාට අයිති නැති ප්‍රදේශය ගන්න. මෙතන තියෙන එක ඒ කියන්නේ මේ වටේ තියෙන ටික. මෙන්න මේ ටික. ඒක තමයි මෙන්න මේ කොටස වටේ ටික. මෙයා A මෙයා B. ඒ තමයි A මේලය B dash. අනිත් එක තමයි A ඡේදනය B dash. මේ තියෙන A ඡේදනය. ඒ කියන්නේ මේ කොටස නැතිව අනිත් ටික. මේ ඡේදනය B නේ අපි ගත්තේ නේ. මේක ගත්තේ A ඡේදනය B. මේ කොටස නැතුව ඉතුරු ඔක්කොම මේ කොටස නැතුව ඉතුරු ඔක්කොම A ටයි B ටයි නැතුව අනිත් ඔක්කොම මේ ඔක්කොම මේ A ඡේදනය B dash අනිත් එක තමයි මේක A ඡේදනය B dash මම මේක අඳිනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා A ඡේදනය B dash මේ මෙයා A මෙයා B මෙයා ඡේදනය and A ඡේදනය B dash මෙයානේ ඕන B dash කියන්නේ B ට අයිති නැති ප්‍රදේශය A dash මනස A පාඩ කරනවා B dash කියලා කියන්නේ B ට අයිති නැති ප්‍රදේශය B ට නැති ප්‍රදේශය මේ B කියන කොටසට නැති ප්‍රදේශය නේ එතකොට දෙන්නටම පොදු මෙයා කියන පොදු එක්කෙනානේ මෙයාගෙන් අදහස් කරන්නේ ඒක මෙයා කාරේ මෙයා A මෙයා B මෙන්න මේ කොටස විතරයි හරි ඊළඟට බලමු මෙන්න මෙහෙම එකක් මම ගන්නවා A සහ B කුලක දෙකක් මෙයා A මෙයා B මෙයා සාරත්ව කුලකය කුලක දෙකක් අතර අවයව ප්‍රමාණය අතර සම්බන්ධය අවයව ප්‍රමාණය දැන් මේ A කියන කුලකයට තියෙන අවයව ප්‍රමාණය B කියන එකට අවයව ප්‍රමාණය මේ අවයව ප්‍රමාණය අංකණය කරන්නේ මෙහෙම දැන් A කියන එක්කෙනාගේ අවයව කොච්චරක් තියෙනවද කියලා අංකණය කරන්නේ NA කියලා B කියන කෙනාගේ අවයව කොච්චරක් තියෙනවද කියලා අංකණය කරන්නේ NB කියලා. එතකොට මේකේ මම ගත්තොත් එහෙම NA කියන කෙනාගේ අවයව කොච්චරක් තියෙනවද? N දන දෙකක්. N1 N2. B කියන කෙනාගේ
n2 ධන n3 ඊට පස්සේ ඒ ඡේදනය b ඒ a ටයි b ටයි දෙන්නටම පොදු n2යි a මේලිය b කියලා කියන්නේ සම්පූර්ණ ගොඩක් තියෙන එක n1 ධන n2 ධන n3 හරිද මට මේව ලියන්න පුළුවන් මේක මෙහෙම n එතකොට n ඒ ඡේදනය ඒ මේලය b මෙන්න මේවා සම්බන්ධ කරලා ලියුවා n1 ධන n2 මේ ධන n2 ධන n3 හරිනේ n1 තියෙන n2 තියෙන n3 තියෙන මේ n2 කෙනෙක් කෙනා වැඩි මම එයාව අඩු කරනවා n2 කෙනෙක් කෙනා අඩු කරනවා මේ n1 ධන n2 කියලා කියන්නේ na n2 ධන n3 කියලා කියන්නේ nb n2 කියලා කියන්නේ n a ඡේදනය b එතකොට අපිට සමීකරණයක් එනවා n a මේලය b සමානයි na ධන nb ධන ඍණ n a ඡේදනය b මෙයා කාලේ